ජනාධිපති අගමැති රූප සහ කටහඬවල් ක්ලෝන් කරලා ඔවුන් කරන මේ දැවැන්ත සැලජාවාරමේ ඇතුළු පැත්ත. ඉන්ටර්පෝල් සංවිධානය මගින් ක්‍රියාත්මක කළ ඔපරේෂන් ෆස්ට් ලයිට් 2026 දැවැන්ත මෙහෙයුමෙන් එක දෙයක් නිල වශයෙන් තහවුරු වුණා. ඒ දකුණු ආසියාවේ ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට අද වෙනකොට අපේ ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා කියන ඇත්ත. මගේ මිත්‍රරුනි, මේ අවුරුද්ද ඇතුළත විතරක් ලංකාවේ සුඛෝපභෝගී නිවාස සහ සංචාර කලාපවල සැඬවිලා හිටපු විදේශීය සයිබර් අපරාධකරුවන් 17ට වඩා වැඩි පිරිසන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. හැබැයි මිත්‍රරුනි, මේ වංචාකාරයෝ දැන් ඉස්සර වගේ ලොකු කැම්පස් ඇතුලේ නෙමෙයි ඉන්නේ. ගාල්ල, හික්කඩුව, කොල්ලුපිටිය වගේ පැතිවල 5 දෙනාගේ 10 දෙනාගේ කුඩා මයික්‍රෝසෙල්ස් විදිහට දවස් 90ට තැනින් තැන වෙනස් කරමින් ඉතාමත් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. ඔවුන් අද වෙනකොට ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ බැංකු ගිණුම් හිස් කරන්න පාවිච්චි කරන අලුත්ම සහ භයානකම මෙවලම තමයි AI deepfake VIP hijack. ජනාධිපති අගමැති සහ ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ රූප සහ කටහඬවල් ක්ලෝන් කරලා ඔවුන් කරන මේ දැවැන්ත සැලජාවාරමේ ඇතුළු පැත්ත. අද ඊසැනලි තුළින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ අනෙකුත් සයිබර් ආරක්ෂක ආයතන ජනතාවට AI deepfake සහ ෆිෂින් වංචා පිළිබඳව නිරන්තරයෙන් අනතුරු අඩවමින් සිටිනවා. මේ වංචාකාරය කරන්න මිත්‍රරුනි, රාජ්‍ය ආද්‍ය වලින් සහ පාර්ලිමේන්තුවේ විකාශන වලින් ලබාගන්නා උසස් තත්ත්වයේ වීඩියෝ දර්ශන AI මුදුරාණ්ඩුවට ඇතුළත් කරලා ඔවුන් ලවා සිංහලෙන් කතා කරවීමයි. I am proud to announce a unique investment opportunity in Ceylon Petroleum Corporation, the national leader in the energy sector of Sri Lanka. My team and I have carefully analyzed the company's performance and confirmed its stability, profitability and growth potential. During the testing phase, our portfolio generated more than $5,000 in returns. I can personally guarantee the safety and reliability of this investment solution. Let me emphasize, nothing like this has ever been offered in the country as a source of passive and benefit directly from its success. The minimum investment is only $250, enough to get started and begin receiving income. The principle is simple. The more you invest, the more you earn. By completing a one-time activation investment of 80,000 rupees, වීඩියෝ එකේ ඉන්න ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉතාම පැහැදිලිව කියනවා රජයෙන් අලුතින් හඳුන්වා දුන් ඩිජිටල් සහන අරමුදලෙන් ආයෝජන ක්‍රමයෙන් ඔබට මාසිකව රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගන්න පුළුවන් කියලා. වීඩියෝ එක කොච්චර තාත්විකද කියනවා නම් සාමාන්‍ය කෙනෙකුට මේක 100%ක්ම ඇත්ත ප්‍රවෘත්තියක් වගේම පේන්න තියෙනවා. ඉතින් මිත්‍රරුනි, මේ වීඩියෝ එකට පහලින් තියෙන ලින්ක් එක ක්ලික් කළ ගමන් ඔයාව යොමු කරන්නේ රජය හෝ ප්‍රධාන පුවත් නාලිකාවල පෙනුම තියෙන ව්‍යාජ වෙබ් අඩවියකට. එතනදී ඒගොල්ලෝ කියනවා ඔයාගේ මොබයිල් බැංකින් ඇප් එකට සම්බන්ධ කරන්න හෝ බැංකු තොරතුරු ටික ඇතුළත් කරන්න කියලා. ඔයා ඒ තොරතුරු ටික දුන්න සැනින් ඔයාගේ මුළු ඉතිරි කිරීම් ටික සොයාගත නොහැකි ක්‍රිප්ටෝ කරන්සි බවට හරවලා ඔවුන්ගේ ගිණුම් වලට අදිනවා. එතකොට කොහොමද අපි මෙන්න මේ වගේ AI deepfake වීඩියෝ එකක් ඇත්ත වීඩියෝ එකකින් වෙන් කරලා පැහැදිලිව අඳුරගන්නේ? මේකට පොඩි ට්‍රික්ස් වගේක් තියෙනවා. මෙන්න මේ තාක්ෂණික උපක්‍රම 3 හොඳින් මතක තබා ගන්න. ඉතින් මිත්‍රරුනි, පළවෙනි කාරණාව තමයි තොල් සෙලවීමේ වෙනස. අපි දැකලා තියෙනවා deepfake වීඩියෝ වල සමහර අවස්ථාවන් තියෙනවා තොල් සෙලවෙනවා, ඇස් ඉපිලෙනවා, ඒ වගේම මුහුණේ ආලෝකය සහ හඬ අතර
සුළු නොඩැලපීම් පෙනෙන්න තියෙනවා. නමුත් මේ වෙද්දී නව AI මාදිලි නිසා ඒවා හැම විටම පේන්නෙත් නෑ. සංකීර්ණ සිංහල අකුරු කියද්දි වගේ දුලබ අවස්ථාවන් වල විතර තොල් අවට බ්ලර් වීමත් හෝ අස්වාභාවික ලෙස නැවතීමත් පේන්න පුළුවන්. අංක දෙක තමයි අපිට ඒ පුද්ගලයාට කියන්න පුළුවන් එක එක දේවල් කරලා පෙන්වන්න කියලා. උදාහරණයක් විදිහට අතක් චලනය කරන්න, මූණ ඉස්සරහට පස්සට හෝ පැත්තට හරවන්න, වෙනත් කෝණයකින් විවිධ විදිහට ඉන්න, මෙන්න මේ වගේ දේවල් අපිට කියන්න පුළුවන්. හැබැයි ඩීප් එකක් අඳුනගන්න 100% විශ්වාසදායක ක්‍රමයක් නෑ මේක කිසිසේත්ම. නමුත් අපිට මේක කරන්න පුළුවන්. හොඳම දේ තමයි වෙනත් නිල මාර්ගයක් ඔස්සේ මේ පුද්ගලයා හෝ ආයතනය වඩාත් ආරක්ෂිත ලෙස තහවුරු කර ගැනීම. මිත්‍රවරුනි, තුන්වෙනි කාරණාව තමයි වෙබ් ඇඩ්‍රස් එක පරීක්ෂා කිරීම. ඩොමේන් එක්ස්ටෙන්ෂන් එකෙන් විතරක් මේ දේ වංචාවක් කියලා අපිට හරියටම තීරණය කරන්න බෑ මිත්‍රවරුනි. මුලින්ම අපි URL එක හොඳින් පරීක්ෂා කරගත යුතුයි. දෙවනුවට HTTPS තිබෙනවාදයි බැලිය යුතුයි. අවසාන වශයෙන් එය අදාළ ආයතනයේ නිල වෙබ් අඩවියදයි හොඳින් තහවුරු කරගත යුතුයි. තාක්ෂණය දිනු වෙද්දී වංචාකාරයන්ගේ මෙවලම් වෙනස් වුණාට ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය ඔයාගේ නොදැනුවත්කම සහ ෂණික දේවීම. රජයේ කිසිම නායකයෙක් හෝ ආයතනයක් සෝෂල් මීඩියා ලින්ක්ස් හරහා ලක්ෂ ගණන් දෙන ආයෝජන ක්‍රම කිසිසේත්ම ප්‍රචාරය කරන්නේ නැහැ. මිත්‍රවරුනි, ඔබේ නිවසේ ඉන්න වැඩිහිටියන්, ඒ වගේම තාක්ෂණය ගැන වැඩි අවබෝධයක් නැති ඔබේ හිතවතුන් මේ වගේ AI මායාවන්ට අහුවෙන්න තියෙන ඉඩකඩ නම් ඇත්තෙන්ම වැඩි. ඉතින් මේ වීඩියෝ එක ඔවුන් අතරට ෂෙයා කරලා ඔවුන්ව අදම දැනුවත් කරන්න. E7 තුලින් තාක්ෂණික සහ සමාජීය ලෝකයේ සැඟවුණු අඳුරු ඇත්තන් අනාවරණය කරන්න අපි සූදානම්. channel එක subscribe කරලා අපේ සති අන්ත විමර්ශන මාලා සමග එකතු වෙන්න කියලා ආදරණීයව ඉල්ලා සිටිනවා. ඉතින් මිත්‍රවරුනි, ඊළඟ සති අන්තේ රෑ 7ට තවත් එක අඳුරු සෙවණැල්ලට ඇත්ත රැගෙන අපි එන්නම්. එතෙක් ප්‍රවේශමෙන් ඉන්න. The truth never stays hidden.